ලිනිපෝස් අපිට පණිවිඩය හම්බුනේ මෙයා ගැන මෙන්න මේ විදිහට. බලංගොඩ ප්‍රදේශයේ දේවාලයක මෙයා මෙන්න මේ විදිහට බඩගාමින් ඉන්නවා කියන පණිවිඩය ෂෙයා වුණා Facebook ඔස්සේ. ඉතින් ඒ විදිහට මෙයා ගැන පණිවිඩය දැකපු කෙනෙක් මෙයාට උදව් ඉල්ලලා තිබුණා. ඉතින් ඒ විදිහට අපි ඉදිරිපත් වුණා මෙයාට උදව් කරන්න. ඒ වගේම අපිට පණිවිඩය ලබා දුන්න කෙනා ලොකු සහයෝගයක් දුන්නා. මේ පුරුපුරුව අපි ගන්න එනකන් ඒගොල්ලන්ගේ ගෙදර තියාගෙන පරිස්සමෙන් රැක බලා ගන්න. ඉතින් ඒ වෙනුවෙන් අපි යාට මේ විලේ ලිනිපෝස් අපි හැමෝම ස්තුතියි කියනවා. කොහොම හරි මෙයාගේ කොන්දෙන් පහළ කොටස පාන නැහැ. ඉතින් ඒ නිසා එයාට අපේ රැකවරණය අවශ්‍ය වුණා. ඉතින් කොළඹ ඉඳලා බලංගොඩට ගිහිල්ලා මෙයාව නැවතත් කඩවත ડોક્ટર පෙට්‍රෝහලට රැගෙන ඒම අපි විසින් ඒ කියන්නේ ලිනිපෝස් අපි විසින් සිද්ධ කරා. මේ ඔයගොල්ලොන් දකින්නේ එයා කොළඹට එන්න සූදානම් වෙලා ඉන්න විදිහ. කොහොම හරි ඊයේ පාන්දර 1:25 විතර වෙනකොට මෙයා කොළඹට ආවා. ඔගොල්ලෝ මේ දකින්නේ එයාව රෝහලට එක්කගෙන ආවට පස්සේ දර්ශන ඉස්සරහට ඔගොල්ලොන් දකි. ওই විදිහට තමයි එයා රෝහලට උදේ පාන්දර ජාමේ කොහොම හරි ආවේ කොළඹට ආවා. ඊට පස්සේ මෙයාව ડોක්ටර්ස්ලා පහවදා දවල් වෙනකොට පරීක්ෂා කරලා තිබුණා. මෙයාගේ බ්ලඩ් වල ඉන්ෆෙක්ෂන් එකක් පෙන්නනවා. ඉතින් ඒකට ට්‍රීට්මන්ට් කරන ගමන් ඉන්නේ. ඒ වගේම මෙයාගේ තියෙනවා ප්‍රෙෂර් වුන්ඩ් එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන හැමෝටම ලිනිපෝස් අපේ වීඩියෝස් බලන හැමෝටම කියන්න ඕනේ මේ වගේ බිම දිගේ ඇදී යන සතෙක් ඕගොල්ලොන් දැක්කොත් ඕගොල්ලොන් ඉක්මනින්ම කරන්න ඕන දේ තමයි මේගොල්ලන්ට ඒ බිම දිගේ ඇදී යන එක වළක්වලා කොහොම හරි මේගොල්ලන්ව ආරක්ෂිත තැනක තියෙන එක. මොකද මේ විදිහට බිම දිගේ කකුල් ඇදගෙන ගියාම තමයි ඒගොල්ලන්ට ඒ වගේ ප්‍රෙෂර් වුන්ඩ්ස් ඇති වෙන්නේ. ඒ වගේ ප්‍රෙෂර් වුන්ඩ් ආවට පස්සේ ප්‍රෙෂර් වුන්ඩ් පැතිරිලා ඒ වගේන් ඇතිවෙන තුවාල පාලනය කරගන්න බැරුව ඒ ඔස්සේ විස බීජ ගිහිලා තමයි මේගොල්ලන්ට ගොඩක් වෙලාවට ජීවිතේ නැති වෙන තැනට දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ සත්තු දැක්කොත් අපි වගේ ආයතන ඒගොල්ලන්ට උදව් කරන්න එනකන් ඕගොල්ලෝගේ යුතුයකම තමයි මේගොල්ලන්ව ආරක්ෂාකාරීව රැක බලා ගන්න එක.